ෆොරෙක්ස් කියන්නේ මොකද්ද? අපි අද පොඩි වෙලාවක් අරගෙන සාමාන්‍යයෙන් උඩින් වගේ කතා කරගෙන යමු ෆොරෙක්ස් කියන්නේ මොකද්ද කියන එක ගැන. right ලොකු මාතෘකාවක් ෆොරෙක්ස් කියන්නේ. එතකොට අපි basic to advanced කතා කරමු මේ ඉන්ඩස්ට්‍රි එක ගැන. ෆොරෙක්ස් foreign currency exchange. හරිද? ෆොරෙක්ස් කියන එකේ සරලම තේරුම foreign currency exchange. foreign currency කියනකොට අපි දන්නවා වෙන රටවල් වල මුදල් එක හරියට ලංකාවේ රුපියල්, ඉන්දියාවේ රුපී, හරි, ඇමරිකන් ඩොලර් එක. එතකොට ජපන් යෙන් එක. හරි. ඕවට අපි කියනවා foreign currency. 1800 ගණන් වලින් ධම්ම පැවතගෙන මාකට් එකක් තමයි මේ අද අන්තර්ජාලය හරහා වෙළඳාම් සිදු කිරීමට මුල් පුරලා තියෙන්නේ. right. එතකොට මේක number 1. හරිද? world market එක විදිහට අපිට forex market එක හඳුන්වන්න පුළුවන්. මේක සරලවම කිව්වොත් ට්‍රිලියන 7ක් ට්‍රිලියන 8 අතර බැංකු සාමාන්‍යයෙන් අපි වගේ සාමාන්‍ය ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන, ඒ කියන්නේ වෙළඳාම් කරන මාකට් එකක් තමයි මේ ෆොරෙක්ස් කියන්නේ. හරිද? ඒ ට්‍රේඩින් කියන්නේ වෙළඳාම. හරිද? ට්‍රේඩින් ගොඩක් කට්ටිය ට්‍රේඩින් කියලා එන්නේ වෙනම පැත්තකට. එතකොට මම මේ කතා කරන්නේ අවුරුදු 5ක අවුරුදු 7ක වගේ එක්ස්පීරියන්ස් එක. එතකොට මට තියෙන මාකට් එකේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක්. ප්‍රැක්ටිකල් මාකට් එකෙන්ම තමයි මේ ජර්නි එකේ මම සර්වයිව් වෙන්නේ. රයිට්. හිතන්න ඔයා සාමාන්‍යයෙන් අපි හැමෝම අතර මේක වෙනවා. හරිද? එතකොට ඔයා සාමාන්‍යයෙන් රටකට යනවා කියලා හිතන්න. ඔයා රටකට යනකොට ඔයා මේ රටේ ඉඳලා රුපියල් ගෙනහිල්ල ඉවර වෙලා ඒ රටේ රුපියල් වියදම් කරන්න බෑ. හරිද? ඔයා මෙහි ඉඳන් ඉන්දියාවට ගියත් ඔයා ලංකාවේ රුපියල් ගෙනියලා ඉන්දියාවේ රුපී වලට කන්වර්ට් කරන්න ඕන. හරිද? එතකොට ඒක නියමිත ක්‍රමවේදයක් කරා මාකට් එකේ කන්වර්ට් වෙනවා. එතකොට අපි රුපියල් දීලා ඩොලර් ගන්නවා. හරිද? ඩොලර් දීලා අපි රුපියල් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? ගනු දෙනුවක්. හරිද? වෙළඳාම. හරි. එතකොට ඔයා නොදැනුවත්වම හරිද මේ ෆොරෙක්ස් මාකට් එකේ ගනු දෙනුවක් වෙලා තියෙනවා. හරිද? તો මාකට් එක ඉහළ යාමක් සහ මාකට් එකේ පහළ යාමක්. හරිද? හරියට තරාදියක් වගේ තමයි. හරිද? එක පැත්තක් බර වැඩි වෙනකොට එක පැත්තක් බර අඩු වෙනවා. හරිද? එක පැත්තක් බර අඩු වෙනකොට අනිත් පැත්තේ බර වැඩි වෙනවා. අපි දැන් කතා වෙනවා මේ දවස්වල අපේ රුපියල් වලට සාපේක්ෂව ඩොලර් එකේ මිල වැඩි වෙලා. හරිද? එතකොට ඕකට හේතු තියෙනවා. අපිට ඔය හේතු කතා කරන්න පුළුවන් ඉදිරියට. අපි සරලව තේරුම් ගමු මොකද්ද මේ මාකට් එකෙන් වෙන්නේ කියන එක. හරි. එතකොට මේ forex trading කියන්නේ මොකද්ද? හරිද? වෙළඳ පොළ මුදල් එක්ක. හරිද? වෙළඳ පොලේ තියෙන මුදල් අපි සාමාන්‍යයෙන් අපි රුපියල් දීලා ඩොලර් ගන්නවා. ඩොලර් වලින් රත්තරන් මිලදී ගන්නවා. හරිද? එතකොට දැන් මේක ඔන්ලයින් යන මාකට් එකක්. අපි රත්තරන් වල ට්‍රේඩ් කරනවා, වෙළඳාම් කරනවා. අපි රත්තරන් ඔන්ලයින් මිලදී ගන්නවා, ඔන්ලයින් විකුණනවා. හරිද? එතකොට මාකට් එකේ අඩු වැඩි වීම මත හරිද? අපි ගන්න ට්‍රේඩ්ස් එහෙම නැත්නම් අපි කරන වෙළඳාම මාකට් එක අපි සෙල් වෙනකොට, ඒ කියන්නේ මාකට් එක පහළ යාමකදී අපි අපේ තියෙන මුදල් යොදවලා අපි ඒ අදාළ කරන්සි, එතකොට අදාළ ඇසට් එක අපි මිලදී ගන්නවා. හරිද? එතකොට අපි හිතමු ගෝල්ඩ් කියලා. ගෝල්ඩ් මිල අඩු වෙනකොට අපි ගෝල්ඩ් බයි කරනවා, මිලදී ගන්නවා. ඊට පස්සේ මිල වැඩි වෙනකොට අපි ඒක විකුණලා ලාභය ගන්නවා. හරිද? එතකොට මේ forex trading වල වෙන්නේ සරලවම අපි ලාභය ගැනීම උදෙසා කරන වෙළඳාම්. කවුරුත් මේකේ පාඩු ලබන්න වෙළඳාම් කරන්නේ නැහැ. හැබැයි මේක ගොඩක් කට්ටියට වෙන්නේ පාඩු. හරිද? ඒකට හේතුව අපි ඉදිරියේදී කතා කරමු. එතකොට මේකේ ගනුදෙනු වෙන්නේ කොහොමද? හරිද? සාමාන්‍යයෙන් පෙයාස්. හරිද? පෙයාස් කියනකොට අපි දැන් මේක නම් පෙන්නන්නේ යූරෝ USD, GBP USD. හරිද? යූරෝ වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් එකේ අගය. එතකොට GBP USD කියන්නේ ස්ටාලින් පවුම් වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ. හරිද? එකට 2
හරිද? ඒක ඔය දැන් මම කියපු එකේ ලොකු පරස්පරතාවයක් තියෙනවා. ලොකු කතාවක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. එතකොට සරලව තේරුම් ගන්න. අපි forex වල ට්‍රේඩ් කරන්නේ පෙයාස්. එතකොට අපිට අද රුපියල් ට්‍රේඩ් කරන්න පුළුවන් මේ මාකට් එකේ. ඒ වගේම අපිට යූරෝ ට්‍රේඩ් කරන්න පුළුවන්, USD ට්‍රේඩ් කරන්න පුළුවන්. අපි හිතමු මේ සතිය ඇතුළත ඩොලර් එකේ මිල වැඩි වෙනවා. අපි අද ඩොලර් ගන්නවා. හරිද? රුපියලේ මිල අඩු වෙනවා. අපි අද රුපියල් විකුණනවා. හරිද? ඒ වගේ සිද්ධාන්තයක් මේක සිදු වෙනවා. එතකොට වෙළඳ පොළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි දැනගන්න ඕනේ මාකට් එකක් ට්‍රේඩ් කරන්න කලින්, වෙළඳාම් කරන්න කලින් ඒ වෙළඳාම සිද්ධ වෙන ස්වභාවය, මාකට් එකේ තත්ත්වය. හරිද? එතකොට අපිට මේ මාකට් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන් සතියේ දවස් 5ක්. පැය 24ම. හරිද? එතකොට සෙන්සුරාදා ඉරිදා මේ මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. මම අද ඉරිදා දවසක තමයි මේ ඔයාලට මේ සෙෂන් එක දෙන්නේ. අද තමයි පොඩ්ඩක් ෆ්‍රී. එතකොට අද මාකට් එක ක්ලෝස්. හෙට උදේ මාකට් එක ඕපන් වෙනවා. හරිද? මාකට් එක ඕපන් වෙනවා. ආයි සිකුරාදා රැයට මාකට් එක වහනවා. හරිද? එතකොට අපිට මේක අන්තර්ජාලය හරහා මිලදී ගැනීම, විකිණීම් සියල්ල සිදු කරන්න පුළුවන්. හරිද? එතකොට වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය වෙන්නේ මේ විදියට. රයිට්. එතකොට දැන් ඔයාලට මට කියන්න තියෙන තව උපදේශක්. හරිද? එතකොට forex කියන්නේ විශාල මාකට් එකක්. එතකොට අපි ලොකු මාකට් එකකට යනකොට අපි අනිවාර්යෙන්ම හිතන්නකො මුහුදට පයින්නවා කියලා. පීනන්න නොදැන ඔයා මුහුදට පයින්නවා. එතකොට පීනන්න නොදැන ඔයා මුහුදට පැන්නොත් ඔයා සරලවම ගිලෙන්න පුළුවන් කියන එක හොඳටම දන්න. හරිද? මමත් ඔය මුහුදට පැන්නා මීට අවුරුදු 5කට 6කට කලින්. හරිද? සාමාන්‍යයෙන් මම සෑහෙන්න යටට ගිලුණා. හරිද? ගිලුණා කිව්වොත් මුදල් පැත්තේ සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් 15ක් විතර නැති කරගෙන තියෙනවා. ගිලිලා. ඊට පස්සේ මම්ම ගිලෙනකොට තේරුම් ගත්තා මේකේ පීනන්න ඕනි කොහොමද කියලා. ඔයාලට එතකොට මේ මාකට් එකට එන්න උවමනා නම්, එන්න ඕනි නම් ඔයා අනිවාර්යයෙන්ම රිස්ක් එක කියන දේ වාගේ අතට ගන්න වෙනවා. හරිද? ඕනිම දෙයක් දරා ගන්න පුළුවන් වෙන්න වෙනවා. හරිද? මොන දේ නැති වුණත් ඔයාට මේකේ අල්ලන් ඉන්න වෙනවා. හරිද? සර්වයිව් වෙන්න වෙනවා. එහෙම නැති වුණොත් හරිද? රිස්ක් එකක් නැත්තම් ඔයාගේ ජීවිතේ සාමාන්‍යයෙන් මම හිතන්නේ නැහැ කිසිම දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ දැනුම උනත් අරගෙන තියෙන්නේ මම මේ රිස්ක් එක එදා ගත්ත නිසා. හරිද? මම තාම සක්සස්ද? මම 180කට වැඩි සක්සස් මේ මාකට් එකේ ප්‍රැක්ටිකල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉඳලා. හරිද? හිතන්නකෝ මම ප්ලේන් එකක් පදිනවා කියලා. මම ප්ලේන් එකක් පදින දන්නවා. මට එතකොට ඔයාව අරගෙන ඉවර වෙලා සීට් එකකින් ඉඳගෙන ප්ලේන් එක පදින්නේ මෙහෙමයි කියලා දෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔයා ප්‍රැක්ටිකල් ඒ ප්ලේන් එක පදින්න ඕනි. ඒකේ තියෙන අවදානම ගන්න. හරිද? මම කියලා දුන්නට කවදාවත් ඔයාට බෑ ඒ දේ කරගෙන යන්න. හරිද? මට කියලා පාර පෙන්වන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගන්න නම් ඔයා මේකේ සර්වයිව් වෙන්න ඕන. හරි?